ඇමරිකාවේ ස්ටාර්ලින්ක් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු පහසුවෙන් සාර්ථකව කරවා ගැනීම සඳහා සම්බන්ධතාවයන් පවත්වා ගැනීම සඳහා ස්ටාර්ලින්ක් යුනිට් ඒකක 100ක් පමණ පරිත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා. එම පරිත්‍යාගයට අදාළ කරන භාණ්ඩ මේ වෙනකොටත් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. මේකෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාව කර ඉල්ලීමට මේ අවස්ථාවේදී කඩිනමින් ප්‍රතිචාරයන් ලැබී තිබෙන බවයි. ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ විශේෂයෙන් උන්වහන්සේගේ අනුශාසනා මත එම දායක සභාව විසින් සූදානම් කර රුපියල් මිලියන 100ක මුදල් පරිත්‍යාගයක් රීබිල්ඩිං ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවා. ඒකට සමගාමීව උන්වහන්සේගේ අනුශාසනා මත සිංගප්පූරුවේ තිබෙන බෞද්ධ විහාරස්ථානයක් විසින් තවත් රුපියල් මිලියන 23කට ආසන්න මුදල් ප්‍රමාණයක් සිංගප්පූරු ඩොලර් වලින් පරිත්‍යාගයක් කර තිබෙනවා මේ වැඩසටහන සඳහා පාවිච්චි කිරීම වෙනුවෙන්. ඒ තුලින් බලාපොරොත්තුවක් විදියට දන්වා තිබෙනවා රට පුරා මේ තුලින් මේ ව්‍යසනය තුලින් විනාශයට පත්වෙච්ච බාධා පැමිණිච්ච ආගමික සිද්ධාස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට මෙම මුදල් පාවිච්චි කරන්නට මෙම ආධාර උපකාර පාවිච්චි කරන්නට සූදානම් කරගන්නට කියලා රට වෙනුවෙන් ලබා දෙන ලද මෙම දායකත්වය ඉතාම ගෞරව පූර්වකව අපි අගයකට භාරගන්නවා. රජය විසින් කරගෙන යන වැඩපිළිවෙලට මෙම සත්කාරයට සහාය වීමට ඉඩම් පරිත්‍යාගයන් ලැබී තිබෙනවා. ඒ වගේම විශාල ලෙස ලැබෙන භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කරලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දෙන වැඩ කටයුතු දිවාරෑ නොබලා රාජ්‍ය නිලධාරීන් එම අදාළ ආයතනවල නිලධාරීන් යහුසුලුව වැඩ කටයුතු කරගෙන යන එක අපි ඉතාම අගය කොට සලකනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ පුරවැසියන් මේ ගැටලුවට පත්වීමට පෙර තිබුණු තත්වයට වඩා හොඳ තත්වයකට ඔසවා තැබීමයි රීබිල්ඩින් ශ්‍රී ලංකා තුලින් මුදල් අමාත්‍යාංශයට ලැබෙන සියලුම මුදල් භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ සතුව තිබෙන ගිණුම් වලට අදාළ මුදල් රැස් කරගෙන එම මුදල් එම කර්තව්‍යයන් සඳහා නිසි ලෙස භාවිතා කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. ඒ අනුව මේ දක්වා ලැබුණු මුදල් වලට වගේම භාණ්ඩාගාරය තුලින් වෙන් කරන ලද මුදල් වලින් පාවිච්චි කරලා භාවිතා කරලා රුපියල් මිලියන 13000ක් පමණ එහෙම නැත්නම් බිලියන 13ක් පමණ මේ වෙනකොටත් මේ සහන වැඩපිළිවෙලට යොමු කරලා ලබා දීලා තියෙනවා. මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ජන ජීවිතය හැකි ඉක්මනින් නගා සිටවන්නට යථාර්ථවත් කරන්නට අවශ්‍ය කරන කඩිනම් සහන සලස්වා දීම, ඒ වගේම ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කරන සහනය සහ සහයෝගය ලබා දීමයි. ඒ අනුව රීබිල්ඩිං ශ්‍රී ලංකා යන මේ මාවත තවත් සාර්ථකව කරගෙන යන්නට සියලු දෙනාගේම ලැබෙන සහයෝගය අපි ඉතාමත් අගය කොට සලකනවා.